ආයු බොහෝ වේවා සුබම සුන්දරම සුන්දර දවසක් වේවා. ඉතින් අදත් මගේ දරුවෝ එකතු වෙලා ඉන්නවා දවසට ගණිත ගැටලුවක්. අපේ පසුගිය විභාග ප්‍රශ්නවල ආපු ගණිත ගැටලුව. ඔයාලා දන්නවා වැඩිපුරම ගණිත ගැටලු වලින් IQ අපේ බුද්ධි පරීක්ෂණ ගැටලු ගොඩාක් එනවා. ඉතින් ඒ නිසා අපිට මේ වගේ ගැටලුවක් ලැබිලා තියෙනවා පුතේ. 2024 ඒ කියන්නේ පසුගිය විභාගයේ ශිෂ්‍යත්වයට ආපු 2024 39 වෙනි ප්‍රශ්නය. 39 වෙනි ප්‍රශ්නය විදිහට ප්‍රශ්න 40යිනේ ලැබෙන එකෙන් 39 වෙනි ප්‍රශ්නය විදිහට අපිට ලැබිලා තියෙන ගැටලුව මොකක්ද කියලා බලමු. Pහි ඇති තැටි සියල්ල වරකට එක බැගින් ගනිමින් Q සහ R භාජනවලට රූපේ දැක්වෙන පරිදි දැමිය යුතුය. එසේ දැමීමේදී P ගෙන් ඉවතට ගන්නා තැටියක් Q භාජනයට හෝ R භාජනයට හෝ දැමීමෙන් පසු පමණක් ඊළඟ තැටිය P ගෙන් ඉවතට ගත යුතුය. මෙම ක්‍රියාවලියේදී එක් එක් භාජනයට තැටි දමන විට පියන විවෘතව තැබිය යුත්තේ එම භාජනයේ පමණි. ඒ අනුව භාජන දෙකෙහි පියන් විවෘත කළ යුතු අවම වාර ගණන අඩුම වාර ගණන කීයද කියලා යන්නේ. එහෙනම් පුතේ අපිට ලැබිලා තියෙනවා රූප සටහන හරි ලස්සනට මෙන්න මේ ආකාරයට P ගේ තැටි රඳවල තියෙනවා. අපිට තියෙනවා Q සහ R භාජනයට මෙන්න මේ විදියට පිළිවෙලින් තැටි දමන්න. මම ලියන්නම් මෙන්න මෙහෙම Q සහ R කියලා තැටි දාන විදිහ. පුතේ අපිට මෙහෙම පැහැදිලි නැති නිසා අපි පොඩ්ඩක් පාට කරගමුනේ. මෙන්න මේක පුතේ රතු. මම රතු පාටින් පාට කරනවා මෙන්න මේ ලොකු තැටිය. හරිනේ. එහෙනම් ඒ වගේම තැටියක් නිසා මෙයාතුත් රතු පාටින් පාට කරන්න. මම ඉස්සෙල්ලාම කරන දේ බලන්න. හරි. මං අනිත් ඒවත් පාට කරගන්නම්කෝ. එතකොට හරි පැහැදිලි. කහ පාටින් පාට කරන්නම්. මෙන්න මේ දෙක. හරි. ඒ වගේම කොළ පාටින් පාට කරගන්නම්. මෙන්න මේ දෙක. තව පාටක් ගමු. මේ දම් පාටින් පාට කරන්නම්. ඉතුරු දෙක. ඔන්න හරිම සරල වැඩක්. ඔන්න භාජන දෙකක් තියෙනවා. Q සහ R. දෙකම පියන වහලා තියෙන. වරකට ගන්න පුළුවන් එක. මම කරන දේ මෙන්න මේ රතු තැටිය ගන්නවා. රතු තැටිය අරගෙන Q භාජනය විවෘත කරනවා. රතු එක දමනවා. මම රතු එක දමනවා. පැහැදිලිනේ. ආයෙම Q භාජනය වැහුවා. එහෙනම් වාර ගණන මම ලියන්නම් 1යි. වාර 1යි. ඊට පස්සේ පුතේ මේක දැන් ඉවරයි. මේක රතු එක ඉවරයි. දැන් මට තියෙනවා රතුයි කහයි ඒ ටික. මම කරන දේ ආයි රතු එකක් ගන්නවා. මොකද රතු දෙක තමයි ලොකුම දෙක. R භාජනේ ඇරලා පියන විවෘත කළා රතු භාජනේ මේ රතු තැටිය දානවා. දාලා ඒක එහෙමම පියන විවෘත කරගෙන තියෙද්දී මෙන්න මේකේ තියෙන කහ තැටියක් දානවා. හරි පැහැදිලිව පිළිවෙලට කහ තැටිය දාන්න පුළුවන්. ඊට වඩා චුට්ටක් පොඩි එක තමයි කහ තැටිය. දාලා ඒක වහනවා. එහෙනම් තව වාරයයි. පැහැදිලි නේද? ඊට පස්සේ කරන දේ පුතේ Q එක අරිනවා. Q එක ඇරලා කහ එකයි කොළ එකයි දමනවා. දාලා Q භාජනය වහනවා වාර 3යි. ඊට පස්සේ පුතේ R භාජනය අරිනවා. දැන් ඒකට මදි කොළ එක. කොළ එක දානවා. හරිනේ. වරකට එකයි ගන්න පුළුවන්. මෙන්න දෙකම ගන්න බෑ. ආයෙත් ගම් එක ගන්නවා. ගම් එක අරගෙන R භාජනය වහනවා. එහෙනම් ඒ කැරිය වාර ගණන තව එකක් දැම්මා.
ඊට පස්සේ පුතේ ඉතුරු වෙලා තියෙනවා ධම් එකක්. මේ කිව් එකට ඕනේ ධම් එකනේ. ඇරියා ධම් එක දැම්මා. දැන් මං අහනවා එහෙම මම විවෘත කරපු වාර ගණන කීයද? 1යි 2යි 3යි 4යි 5යි හරිම සරලව විසඳුවා වාර 5යි. ආයෙම කියන්නම් මම ඉස්සෙල්ලම රතු එක ගත්තා. දැම්ම මේක ඇරලා ආයේ වැහුවා. ඊට පස්සේ රතුයි කහයි එක දැම්මා. වැහුවා. මේක ඇරියා. කහයි කොළයි එක දැම්මා. වැහුවා. ඊට පස්සේ කොළයි දමුයි එක දැම්මා. වැහුවා. අන්තිමට ඉතුරුණු ධම් එක දැම්මා. එතකොට වාර 1යි 2යි 3යි 4යි 5යි. වාර 5කින් මේකේ අවම දාගන්න පුළුවන්. ඔය සියලු කොන්දේසි වලට යටත් වාර 5න් අපි ඉවර කරා. එහෙනම් මං හිතනවා 2024 ආපු 39 වෙනි ගැටලුවත් අපේ දරුවෝ හරිම ලස්සනට විසඳන්න මේ තේරුම් ගත්තා කියලා. එහෙනම් පුතේ අපි හෙටත් හමු වෙනවා මේ වගේ ලස්සන ගැටලුවකින් ඔයාලගේ නිවසටම දවසට ගණිත ගැටලුවක් වැඩසටහන යටතේ. එහෙනම් ඔක්කොටම ගොඩක් ආදරේ. අපි යමු හෙටත් හරියටම හවසට දවසට ගණිත ගැටලුවක් යටතේ.